ඔන්න දවසක් මම සොට්ටෙක්කුත් දාන් ඇවිල්ලා හවස් යාමේ පුටුවට වෙලා වාඩි වෙලා හිටියා. මෙහෙම උඩ බලාගෙන ඉන්නකොට බිත්තිය දිගේ ආපු මීයෙක් මන් දිහා බලලා දත් විරිත්තලා hina වුණා. මට හිතා ගන්න බැරි වුණා. ඇයි හත්වලාමේ කවුදයි හිතන්නේ මීයෙක් hina වෙනවා කියලා. මක් කරන්නද කියලා හිතා ගන්න බැරි වුණා. මම ඇස් පිහිදාලා බැලුවා. මීයා hina වීගෙනම යන්න ගියා. මම අබිලින්ට කතා කළා. මගේ සද්දෙට අබිලින් නම් ආවා. ඒත් මට පස්සේ හිතුණා ඔය වගක් ඌට කිව්වොත් ඌ හිතයි මට පිස්සු කියලා. කොහොමින් හරි පිරිත් ඩිංගිත්තකුත් මතුරලා එදා රෑ නින්දට ගියා. පහුවදා උදා වුණා. මේ උදේ පාන්දරම අබිලින් කඩිමුඩියේ දුවගෙන ඇවිත් මගෙන් අහනවා. අනේ මහත්තයෝ මගේ දත් කුට්ටම දැක්කද? ඊයේ දවාලේ ඉඳන් ඒක මං හොයන්නේ. ඔන්න එතකොටයි මට සන්තෑසිය තේරුනේ.